දේශපාලන විද්‍යාව පාඩම් කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හිත ඉන්නවද? එහෙනම් මේ දවස් 14 මැජික් කාලසටහන පුතා වෙනුවෙන්. මේ කාලසටහන මම හදලා තියෙන්නේ පාඩම් අමතක නොවන විදිහට වැදගත් කොටස් මුලින්ම ආවරණය කරගෙන විභාගයට හොඳ සූදානමක් ලබා ගන්න පුළුවන් විදිහට. එහෙනම් අපි බලමු දින 14 මැජික් කාලසටහනෙන් කොහොමද දේශපාලන විද්‍යාව පාඩම් කරගන්නේ කියලා. පුතාට පේනවා මම පළවෙනියටම දවස් 14ක් වෙන් කරලා දීලා තියෙනවා. ඔයා කරන්න ඕනි දේ තමයි පුතා පාඩම් කරන්න පටන් ගන්න දිනය තමයි මේ ටයිම් ටේබල් එකේ ඩේට්ස් වලට ඔයා ඇප්ලයි කරගන්නේ. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු පුතා 4 වෙනිදා ඉඳන් පාඩම් කරන්න ස්ටාර්ට් කරනවා කියලා. අපි එතකොට 4 5 6 කියලා දින 14ක් වෙන් කරගන්නවා ටයිම් ටේබල් එකේ. ඊළඟට ඔයා දන්නවා ඔයාගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී කොටස් 3ක් හම්බ වෙනවා පිළිතුරු සපයන්න. ඒකෙදි එක කොටසට 1 2 3 කියන ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම දෙක කොටසට 4 5 6 7 කියන ප්‍රශ්න එනවා. තුන්වෙනි කොටසට 8 9 10 කියන ප්‍රශ්න එනවා. එක කොටසින් එක් ප්‍රශ්නයක්, දෙක කොටසෙන් ප්‍රශ්න දෙකක්, තුන කොටසින් එක් ප්‍රශ්නයක්, 1 2 3 කියන කොටස් තුනෙන් ඕනෑම තවත් එක් ප්‍රශ්නයකට පිළිතුරු ලියලා ප්‍රශ්න 5කට ප්‍රශ්න පත්‍රය තුළ ඔක්කොම පිළිතුරු ලියලා තියෙන්න ඕනි. මේකෙදි මේ කොටස් තුනට පාඩම් වෙන රටාවක් තියෙනවා. අන්න ඒ පාඩම් වලට අනුව තමයි පුතාට මම මේ පාඩම් ටික කොටස් තුනට වෙන් කරලා දීලා තියෙන්නේ. එක කොටස සඳහා පුතා පාඩම් කරන්න ඕනි 1 2 3 කියන පාඩම් හොඳටම සම්පූර්ණයෙන්ම. ඒ වගේම දෙක කොටසේදී ඔයා 7 8 12 කියන පාඩම් තුන හොඳටම පාඩම් කරලා ගියොත් මේ කොටසින් ප්‍රශ්න දෙකක් ලියා ගන්න එක ඉතාමත් ලේසියි. තුන කොටස සඳහා ඔයා 6 9 11 13 14 කියන පාඩම් කරන්න ඕනි. ඒකෙදි තුන කොටසේදී පුතා 10 වෙනි පාඩම් කරලා තියෙනවා නම් එද්දි හොඳටම ඔයා මෙතන තියෙන පාඩම් වලින් දෙකක් වගේ අයින් කරලා ඉතුරු පාඩම් ටිකට 10 වෙනි පාඩම දාගෙන මේ ටයිම් ටේබල් එක කරගෙන යන්න. 10 වෙනි පාඩම මේ වෙද්දි පුතා පාඩම් කරලා නැත්නම් ඔයාට අලුතෙන් පාඩම් කරන්න කාලයක් නැහැ. ඒ නිසා ඒ පාඩම අතාරින්න. හරි. ඊට පස්සේ මොකක්ද මේ පාඩම් කරනවා කියලා අපි කරන්නේ මේ දවස් ටිකට වෙන් කරගත්ත පාඩම් වලදී? අපි කරන්න ඕනේ ඒ දවසට තියෙන පාඩම නැවත මතක් කරගන්නවා. දැන් පුතාලා මේ වෙනකොට සියලු පාඩම් කරලා අවසන් ඔයාලට තියෙන එක නැවත රිවයිස් කරගෙන ඔයාගේ එක්සෑම් එක ගොඩ දාගන්න. ඒකට ගැලපෙන්න තමයි මේ ටයිම් ටේබල් එක මම හදලා තියෙන්නේ. පුතා දැන් කරන්න ඕනි ඒ දවසට નિયમિત පාඩම ගත්තා. ඒ පාඩම ඔයා නැවත මතක් කරගන්නවා. පුතාට ඒ පාඩමේ අමාරු මාතෘකා තියෙන්න පුළුවන්. අන්න ඒ අමාරු මාතෘකා වලට වැඩිපුර ටයිම් එක අරගෙන ඒ කොටස ඔයා හොඳටම පාඩම් කරලා අවසන් කරනවා. ඊළඟට ඒ පාඩමෙන් පසුගිය අවුරුදු වල අහපු රචනා ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ රචනා ප්‍රශ්න වලට ඔයා පිළිතුරු ලියනවා සහ ඔයා ආදර්ශ අනුමාන ප්‍රශ්න ඒ පාඩමෙන් අරගෙන ඒවට ටයිම් මැනේජ්මන්ට් එක කරගෙන පිළිතුරු ලියනවා. පුතාට මේ හැම පාඩමකදීම කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් වෙන්න. ඊළඟට පුතාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී MCQ 30ක් short questions 20ක් විදිහට ප්‍රශ්න 50ක් එනවා. ඒ සඳහා පුතාට දවස් 13ට මම ඔයාට MCQ papers 13ක් දීලා තියෙනවා. ඔයා MCQ විවරණය කරන්න ඕනේ මේ දවස් 13ේදී. MCQ විවරණය කරන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකක් YouTube channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකේ link එක මම පහලින් කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයා ඒ link එක follow කරලා MCQ විවරණය කරන්නේ කොහොමද කියලා හරියටම ඉගෙනගෙන MCQ papers කරන්න පටන් ගන්න. එතකොට එතනදී ඔයා short questions වලටත් ready වෙන්න අවශ්‍යයි. ඔයාට පුළුවන් නම් දවසට මේ MCQ එකක් කියන එක MCQ 1 2 කියලා papers දෙකක් කරොත් තවත් හොඳයි. ඉතින්ලම මේ MCQ එක අරගෙන මම ගැහුවා. ඒ කියන්නේ කරා ඊට පස්සේ උත්තර බැලුවා. ඊට පස්සේ
මට වර්ධනයව තියෙනවානේ මම මේක වෙනම කොලයක් අරගෙන ලියලා ප්‍රශ්නෙත් එක්කම ලිව්වා. ඊට පස්සේ මේ ලියලා ප්‍රවේශයේ අර ප්‍රශ්න දෙන්නේ වන්නේ නොවන්නේ වගේ අහන්න දේවල්. ඒ ඔව්. වගේ තිබ්බා මේ දැන් සමහර ඒවා එක එක කියන්නේ එක එක වෙන දේවල් වලට අයත් වෙන ඒවා මේ දැන් ඒක දැක්කම ඒක ඉස්සරහින් ලිව්වා. එතකොට ඒකේ අයත් වෙන්නේ මේ ප්‍රවේශයට. එහෙම අර හ්ම්. වැරදිච්ච එක කියන්නේ එහෙම ලියලා ඒ කියන්නේ විවරණය කරා. ඊට පස්සේ ආයෙත් මම ඒක කරා. මට ඒ කියන්නේ කොච්චර ඔලුවට ගිහිල්ලා තියෙද කියලා බලන්න. ඊට පස්සේ ඉතින් ඔක්කොම හරි ගියා. ඒ කියන්නේ එකක්වත් තේරෙලා නැහැ. සතුටුයි අද කියන්නේ ක්ලාස් එක පටන් ගන්න කලින් හරිම සතුටුයි හිතෙන දැන් මහේෂ මැසේජ් එකක් දාලා තිබ්බා මනීෂ කියපු දැන් යාගේ ඔක්කොම හරි ගියා කිව්වා. අන්න එහෙනම් ඕක තමයි පුතේ MCQ පේපර් එකේදී සිද්ධ වෙන්නේ ඔයා විභාගෙට ගිහිල්ලා කරනකොටත් ඔය විදිහට කරලා ගියාම. බය නැතුව එක්සෑම් එකට යන්න ඔය විදිහට MCQ ටික 18 වෙනිදා වෙනකම්ම කරන්න. එහෙනම් දැන් පුතාටත් පුළුවන් මේ මැජික් කාලසටහනට වැඩ කරලා දේශපාලන විද්‍යාවට ඒකක් ගන්න. එතකොට පුතේ ඔයා මෙතන 4 වෙනිදා ඉඳන් මේ ටයිම් ටේබල් එක ස්ටාර්ට් කරත් ඔයාට 17 වෙනිදා වෙනකොට සම්පූර්ණ ඔයා මේ ටයිම් ටේබල් එක කවර් කරලා ඉවරයි. ඔයාට මම ඊළඟ අන්තිම ඩේට් එක ඒ කියන්නේ 18 වෙනිදා කියන ඩේට් එකේදී ඔයා සම්පූර්ණයෙන්ම MCQ විවරණය කරනවා විතරයි. ඔයාට රචනා ප්‍රශ්න පත්‍රයට ඊට පස්සේ තියෙන දවසේදී රෙඩි වෙන්න පුළුවන්. ඔයාගේ MCQ පේපර් එක තමයි කලින් තියෙන්නේ. ඒ නිසා ඔයා දවසක්ම එක්සෑම් එකට හෙටයි කියලා MCQ විවරණය කිරීම කරන්න ඕනේ. එහෙනම් පුතාට පුළුවන් අද ඉඳන් මේ මැජික් කාලසටහනට වැඩ කරලා ඔයාගේ රිසල්ට් එක C එකක් නම් B එකකටත් B එකක් නම් A එකකටත් ඔයාගේ A එක රෑන්ක් එකකටත් අරගෙන යන්න. එහෙනම් පුතා අද ඉඳන්ම මේ මැජික් ටයිම් ටේබල් එකට වැඩ කරන්න පටන් ගන්න.